back to my YouTube channel. මං හිතනවා ඔයාලා සතුටින් පරිස්සමෙන් ඉන්නවා ඇති කියලා. අද vlog එක තමා මම හොඟ කාලෙකින් යාළුවෙක්ගේ ගෙදර ආවා. ඉතින් අපි දැන් මොනවද කරන පිස්සු වැඩ ටික ඔයාලට මේ vlog එකෙන් බලා ගන්න පුළුවන්. මම උදේ 9ට වගේ තමා ආවේ. දැන් නම් මේ අපි දැන් චුට්ටක් එළියට ආවා. මේ ඉන්නේ අහිංසක මම. අන්න බලා ගන්න ඔයාලා. අපි දෙන්න අද ෆුඩ් චැලෙන්ජ් එකකුත් කරන්න හිතාගෙන ඉන්නවා. ඉතින් vlog එක ඉස්සරහටම බලුවොත් ඔයාලට ඒක බලා ගන්න පුළුවන්. බලන්නකෝ මෙයාගේ ලස්සනනේ. මම මෙතන කියන එක ඇහෙන්නේ නැහැ සත්‍ය වැඩි වගේ. ඉතින් මං කියන්නම් අද අපි දැන් ආවේ බුම් බුම් චැලෙන්ජ් එක කරන්න. ඒකෙන් පෙරදුන කෙනාට සෝස් එක නාරං කන්න වෙනවා. මම කරන්නේ ඇස් දෙක වහගන්න. ඒවා හොවලග. ඇස් දෙක වහගන්න. බුම් බුම් බුම්. හරි. හරි. තුනයි නේද? බුම් බුම් බුම්. හරි. හරි. Shake, shake. Mama, shake. Big mata warna. Mata yang Bung. Bung. Hari mata orang ini. Oh ya, mama ni. Sip. Mama ni. Sip. Sip. Boom. Sip. Mama ni. Mama. Sip. Well. Nah ini dia nih. Ada. Boom. Sip. Ayo deh. Boom. Sip. Mana deh? Boom. Hah? Enggak. Sip. Bye. Halo. Tiang. Boom. Boom. Ada kanan mau. Ayo. Nenek boom nasi. Ada kanan. Ayo. ඒක තමයි. දැන් මම මේක කන්න ඕනේද? කන්න ඕනේ නේද? කන්න ඕනේ. ඒක මට බුම මං හිතුවා මට තමා අන්තිමට නාරං එක කන්න වෙන්නේ කියලා. ඒ වගේම මම නාරං එක කෑවා. හරිම රසයි. සතුටුයි. මිරිස් ටිකක් කෑවන ඉවරනේ.
රහයිද? රහයි. මේක මම එක එක කන්න ගොතට වෙන්න. කොහොමරි කන්න වුණානේ. ඔන්න. හරි මේ මම මෙයා දින්න ඉතින් මම පරාදුනා මේ තව බ්ලොග් එක තාම තියෙනවා ඉස්සරහට. හයි කෝ ඇත්තම කොටද අපි දෙන්න කඩේට ආව පොඩි පටු වගේක් ගන්න. ලස්සන තැනක් තිබ්බා. එතනට වෙලා අපි දෙන්න චුට්ටක් හිටියා. කැමති මේ වගේ තැන්වලට නිදහසේ ඉන්න මාරම නිදහස්. අපි දෙන්න දවල්ට රයිස් එකක් හදනවා කියලා හිතුවා. ඉතින් අපි බලමු අපි දෙන්න කොහොමද මේ රයිස් එක හදාගන්නේ කියලා. ඉස්සෙල්ලාම බත් එක හදාගත්තා. ඊට පස්සේ කැරට් ටිකයි ලීස් ටිකයි හොඳට හොදගත්තා. ඊට පස්සේ දැන් ඒ ටික කපා ගන්න තමයි හදන්නේ. නීසවද කැරට් සුත්ත කරන්න දැම්ම එයා හාවෙක් නිසා. බත් එක නම් දැන් හැදෙන ගමන් තියෙන්නේ. ඔක්කොම ටික කපා ගත්තා. බඩු ටික ලෑස්ති කරගත්ත ඔක්කොම ටික අවශ්‍ය. මුලින්ම සොසේජස් ටික බැදගත්තා. අපි දෙන්න මේ පළවෙනි පාරට කෑම හදන්නේ. දෙන්නම එකතු වෙලා මොනා කරගනීද කියලා දෙයියෝ තමා දන්නේ. ඉතින් ඒ ටිකත් බැදගෙන අපි යන් දැන් රයිස් එක හදන්න. ඉස්සෙල්ලාම සුදු ලුණු ඒ ටික දැම්මා. එක එක විදිහට ඉතින් රයිස් හදනවානේ. අපි හැදුවේ අද මේ විදිහට. බැදෙන්න දීලා ඊට පස්සේ කැරට් ගෝවා ඒ ටික දැම්මා. මිලිස් ඒ ටික දාලා ඊට පස්සේ හොඳට කලවම් කරන්නයි තියෙන්නේ. ඊට පස්සේ මේ ටික හොඳට තෙම්පරාදු වුණාට පස්සේ බත් ටික කවලම් කරන්නයි තියෙන්නේ.
හදාගත්ත රයිස් එක හොඳයිද කියලා ඔයාලා කමෙන්ට් එකක් දාන්න. දැන් හදන්නේ අපි දෙන්න පාඩම් කරන්න ටිකක් මිත්‍ර වෙලා එක එක ඒවා කරගෙන හිටියේ. දැන් හදන්න අපි දෙන්න පාඩම් කරන්න. ඒක හදාගත්තා. දැන් අපි පාඩම් කරමු. යමු. මේ ඔයාට දැන් මම යාළුවෝ කියන ලැජ්ජයිද? මේ තියෙන මොකද අඩි පැස ලස්සන? ලස්සනයි. පාඩම් කරලා ඉවර වෙලා මගේ යාළුවට සමු දීලා ඊට පස්සේ මම පික්මි එකක් දාගෙන ගෙදර ආවා. ඉතින් අද vlog එක කොහොමද කියලා ඔයාලා කමෙන්ට් එකක් දාන්න අනිවාර්යෙන්. ඉතින් ඊළඟට vlog එකක් අරන් එනකම් සතුටින් පරිස්සමෙන් ඉන්න. බයි.